ආයිබෝවන් ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න හිතනකොට ගොඩක් දෙනෙක්ගේ හිතට එන ලොකුම ප්‍රශ්නයක් තමයි මගේ සල්ලි ඇත්තටම ආරක්ෂිතද කියන එක. හොඳයි, අද අපි කතා කරන්නේ හරියටම ඒ ගැන. අපේ ආයෝජනවල ආරක්ෂාව තහවුරු කරන ප්‍රධාන ආයතන දෙක මොනවද? ඒ වගේන් වෙන්නේ මොකක්ද කියලා අපි හරියටම බලමු. ඇත්තටම මේක හරිම වැදගත් ප්‍රශ්නයක්. විශේෂයෙන්ම ආයෝජන ලෝකෙට අලුතින් එන කෙනෙක්ට මේ ප්‍රශ්නේ නිතරම එනවා. මම තාන සල්ලි වලට මොකද වෙන්නේ? කවුද මේ හැම දෙම පාලනය කරන්නේ? කොහොමද මේ සම්පූර්ණ පද්ධතිය නියාමනය වෙන්නේ? අන්න ඒ ප්‍රශ්න ටිකට උත්තර තමයි අපි අද හොයන්න යන්නේ. හොඳයි. එහෙනම් අපි අපේ කතාවේ පළවෙනි ආරක්ෂකයා හඳුනාගනිමු. ඒ තමයි SEC ආයතනය. සරලවම කිව්වොත් කොටස් වෙළඳපොලේ නීතිය ක්‍රියාත්මක කරන හැමදේම හරි විදිහට සිද්ධ වෙනවද කියලා ඇහැ ගහගෙන ඉන්න ප්‍රධානම ආයතනය තමයි මේ. SEC. ඒ කියන්නේ ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව. නම ටිකක් දිගයි තමයි ඒත් කරන දේ හරිම සරලයි. මේ තමයි කොටස් වෙළඳපොලේ නිල නියාමකයා. ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ සිද්ධ වෙන හැම දෙයක්ම නීතියානුකූලද විනිවිද භාවයක් තියනවාද කියලා බලන අර අපි කියන්නේ වොච් ඩොග් එකක් වගේ ආයතනයක්. හරි, මේ SEC එකේ වැඩේ තීරුම් ගන්න හරිම ලේසි ක්‍රමයක් තියෙනවා. අපි මේක රථවාහන පොලිසියකට සමාන කරමු. බලන්න පාරේ යන හැම කෙනෙක්ගේම ආරක්ෂාවට රථවාහන පොලිසිය පාරේ නීති ක්‍රියාත්මක කරනවා නේද? අන්න ඒ වගේම තමයි SEC එකත් ආයෝජකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙළඳපොලේ නීති ක්‍රියාත්මක කරනවා. ඉතින් හරියටම කිව්වොත් SEC එකෙන් මොනවද කරන්නේ? මෙන්න බලන්න. එයාලා කොටස් තරවකරුවන්ව නිතරම අධීක්ෂණය කරනවා. සමාගම් හරියට නීති රීති අනුගමනය කරනවද කියලා බලනවා. වෙළඳපොලේ වෙන වංචා, කූට ක්‍රියා මේ හැමදේම පාලනය කරනවා. මේ ඔක්කොම කරන්නේ එකම එක දෙයක් වෙනුවෙන්. ඒ තමයි ආයෝජකයාව ආරක්ෂා කරන එක. පොඩ්ඩක් හිතන්න. SEC එකක් නේද ලෝකයක් ගැන. එතකොට මොකද වෙන්නේ? වෙළඳපොළ ඇතුලේ කැලෑ නීතියක් වගේ වෙයි. ඕනම කෙනෙක්ට රහස්‍ය තොරතුරු, ඒ කියන්නේ ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් පාවිච්චි කරලා අසාධාරණ විදිහට සල්ලි හොයන්න පුළුවන්. වංචනික සමාගම් වෙළඳපොළට ඇවිල්ලා ආයෝජකින්ව ලේසියෙන්ම රවට්ටයි. අන්න ඒ වගේ ලොකු අවුලක් නොවි වෙළඳපොළේ ස්ථාවරත්වයේ තියාගන්න තමයි SEC එක අත්‍යවශ්‍ය වෙන්නේ. හරි. එතකොට SEC එකෙන් නීති රීති හදනවා හැමදේම බලනවා ඒක දැන් පැහැදිලි. ඒත් තව ප්‍රශ්නයක් තියෙනවා. අපි සල්ලි දීලා ගන්න මේ කොටස් ඇත්තටම තියෙන්නේ කොහෙද? ඉස්සර වගේ කඩදාසියක් අතට ලැබෙන්නේත් නැත්නම් කොහොමද මේ වගේ අයිතිය තහවුරු වෙන්නේ? අන්න එතනට තමයි අපේ කතාවේ දෙවෙනි ආරක්ෂකයා එන්නේ. මෙන්න ඉන්නවා අපේ ආයෝජනවල දෙවෙනි ආරක්ෂකයා. ඒ තමයි CDS පද්ධතිය. මේක හිතන්නකෝ හරියට අපේ කොටස් වෙනුවෙන්ම තියෙන අධි ආරක්ෂිත ඩිජිටල් සේෆ් එකක්. එහෙම නැත්නම් ඩිජිටල් වෝල්ට් එකක් වගේ. CDS ඒ කියන්නේ Central Depository System. සිංහලෙන් කිව්වොත් මධ්‍යම තන්පතු ක්‍රමය. ඉස්සර කාලේ කොටස් ගත්තම කඩදාසි සහතික දෙරවනේ. අන්න ඒ ක්‍රමය දැන් නැහැ. ඒ වෙනුවට අද අපි මිලදී ගන්න හැම කොටසක්ම ඉලෙක්ට්‍රොනිකව වාර්තා වෙලා සුරක්ෂිතව තැන්පත් වෙන්නේ අන්න ඒ CDS පද්ධතිය ඇතුලේ. මේක සිද්ධ වෙන විදිහ හරිම සරලයි, හරිම කාර්යක්ෂමයි. බලන්න මුලින්ම ආයෝජකයෙක් කොටසක් මිලදී ගන්නවා. ඊළඟට ඒ ගනුදෙනුව ඩිජිටල් විදිහට වාර්තා වෙනවා. අන්තිමට ඒ කොටස් ටික කෙලින්ම ආයෝජකයාගේ නමට තියෙන පෞද්ගලික CDS ගිණුමට බැර වෙනවා. හරිම වේගවත්, හරිම ආරක්ෂිතයි. CDS ගිණුම කියන්නේ මොකක්ද කියලා තවත් සරලව තේරුම් ගන්න ඕනේද? මෙහෙම හිතන්නකෝ. අපි අපේ සල්ලි ආරක්ෂිතව තියාගන්න බැංකු ගිණුමක් පාවිච්චි කරනවා නේද? අන්න ඒ වගේම තමයි අපේ කොටස් ආරක්ෂිතව තියාගන්න CDS ගිණුමක් තියෙනවා. ඒ කියන්නේ මේක හරියට කොටස් වලටම වෙන්වුණු විශේෂ බැංකු ගිණුමක් වගේ දෙයක්. හරි. දැන් අපි මේ කැලි දෙක එකට ගලපලා බලමු. මේ ආරක්ෂකයෝ දෙන්න, ඒ කියන්නේ SEC එකයි CDS පද්ධතියයි එකට එකතු වෙලා ආයෝජකයාට සම්පූර්ණ ආරක්ෂිත පරිසරයක් හදන්නේ කොහොමද කියලා අපි බලමු. බලන්න මේක එක ආරක්ෂක පවුරක් විතරක් නෙවෙයි. මේක ස්ථර ගණනාවක ආරක්ෂාවක්. උඩින්ම තියෙන SEC එකේ නියාමනය ඊට පස්සේ අපි ගනුදෙනු කරන බලපත්‍රලත් කොටස් තරවකරුවන් ඉන්නවා. අපේ හැම කොටසක්ම CDS එකේ ඉලෙක්ට්‍රොනිකව වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව සමාගම් විසින් නිකුත් කරන වාර්ෂික වාර්තා මහජන හෙළිදරව් කිරීම තියෙනවා. මේ හැම දෙයක්ම එකට එකතු වුණාම තමයි ආයෝජකයාට ශක්තිමත් ආරක්ෂාවක් ලැබෙන්නේ. හැබැයි මෙතන හරිම වැදගත් දෙයක් තියෙනවා තේරුම් ගන්න. මේ සම්පූර්ණ පද්ධතියෙන් අපිව වංචාවලින් අක්‍රමිකතාවවලින් ආරක්ෂා කරනවා තමයි. ඒත් ඒකෙන් වෙළඳපොලේ තියෙන අවදානම 100%ක්ම නැති කරන්නේ නැහැ. මොකද කොටස් වල මිල ඉහළ පහළ යන එක, ඒ කියන්නේ මාකට් රිස්ක් එක කියන දේ හැම වෙලේම තියෙනවා. පද්ධතියට ඒක පාලනය කරන්න බෑ. හොඳයි. SEC එකයි CDS එකයි අපිට ශක්තිමත් ආරක්ෂාවක් දෙනවා. ඒක ඇත්ත.
ඒත් මේ සම්පූර්ණ ආරක්ෂණ පද්ධතියේ ඉන්න වැදගත්ම අවසාන ආරක්ෂකයා වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ආයෝජකයාමයි. ඉතින් ආයෝජකයෙක් විදිහට තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න මොනවද කරන්න පුළුවන්? මෙන්න තියෙනවා සරල ඒත් අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන කරුණු කිහිපයක්. හැම වෙලේම බලපත්‍රලත් කොටස් තරව කරවෙක එක විතරක් ගනුදෙනු කරන්න. අහල පහලින් ඇහෙන කටකතා මත පදනම් වෙලා ආයෝජනය කරන්න එපා. ඒ වෙනුවට සමාගමක මූල්‍ය වාර්තා හරියට කියවලා තේරුම් අරන් තීරණ ගන්න. ඒ වගේම ඉක්මන් ලාභ පස්සේ දුවනවට වඩා හැම වෙලේම දිගකාලීන දැක්මකින් ආයෝජනය කරන්න. එහෙනම් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි වෙළඳ පොලේ ආරක්ෂාවට අවශ්‍ය පද්ධතිය අවශ්‍ය නීති රීති මේ හැමදේම සකස් කරලා තියෙනවා. හැබැයි ඒ ආරක්ෂාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න නම් ආයෝජකයා කියන කෙනා බුද්ධිමත් වෙන්න ඕනේ වගකීමෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් අහන්න තියෙන අවසාන ප්‍රශ්නේ තමයි මේ පද්ධතිය සූදානම් බුද්ධිමත් ආයෝජකයෙක් වෙන්න ඒ ගමන යන්න ඔබ සූදානම්ද?